විස්කෝල් හරි කැම්පස හර ප්‍රසන්ටේෂනයක් කරන්න පෑගන ස්ලයිට් හදනක නවත්තන්න දැම් එක Googleලයකින් තප්‍ර ගානක අපිට කරගන්න පුළුව ඒකත් අපට සිංහලෙම කරගන්න පුළුව මම මේ වීඩියෝ කියල දෙන ස්ටප්ටික හරිටමවා කරගෙන කිව පාට ප්‍රසන්ටේෂනයක් හදනක ලොක්්ගේමක් කියන්න තින් මතක් කරනවා මේ වීඩියෝග එක තප්පරයක්කොත් මිස්ත කරන්න ඇතුව දිගටම් බලාගෙනයන්න කියලා ඒනම් අපි අන් කොමුද කරන්න කියලබන්න ඉතින්වා ඉස්සරාම කරන්න ඕන මම ඩිස්ක්‍රපෂන් එක දාතියෙන් ලින්කෙන් ගිල්ල නෝට්බුක් එල්ම් කියන වෙබ්සයිට්ඩිකට යන්න ඕනව හරිද ඉටස ගිල්ලවා මෙතන යට ස්කරල් ඩවන්ක නෝට වාට බලාගන්න පුලන් ක්‍රියට් නිව නෝට්බුක් කියලා හරිද ඉරස්වා මේ කලික් කරන්න ඉටස්වට ලෝඩ්ඩලා එනවා මේ වගේ නෝමලි ඉන්ටවේස එකක් හරිද ඉරස්වාට මේ කතරෙන් කපාගන්න පුළොම එක ඉටස්වා ගිල්ල මෙතින් සර්ච් බාරක තියෙන වාට ඕනේ මාතෘකා මෙතෙන්ට දාන්න ඕන හරිද මන්දානවා AI ටෙක්නෝජි කියලා මම දාගත්ත AI ටෙක්නෝජින් සිංහල කියලා මේකවාට මෙහෙම දාලා වාට එන්ට දෙන්න පුළුව ඉරස මෙයා රිසර්ච් එකක් කරලා වෙබ්සයිට්ඩලින් හොයාගන්න AI ටෙක්නෝජි ගැන සිංහලෙන් තියෙන්නේ කොහෙද කියලා ඉරස්වා ඒ කෙනක වේට් කරගන්න වාගේ ඉන්ටර්ට් ස්පීඩ් ගනු මේක වෙලා යනවාද වෙලා යන්න ඇද කියලා තීරණය කරගන්න ලෝ ඉටස්වාට පේනවා මට මෙයා දීලා තියෙනවා වෙබ්සයිට් එක මං ඊටස් එක ඉම්පෝට් කරගන්න මෙන්න මේ බටන එකට එක ඉම්පෝට් කරගන්න පුළුව ඉටස මෙතන ලෝඩ්ඩලා ඇම වෙබ්සයිට් එක්ම තියෙන තොරතුරමයා ලෝඩ් කරගන්න මෙයාගේ ඒකට ඉරස්වා මෙතන පොඩ්ඩ වෙයිට් කරගන්න ඊටස්සේ මේගේ පිසට්ටිකක්වාට දීලා තින මෙයා මෙතන පොඩි විස්තරයක් ඒ ගැන කියලා තියෙනවා ඉරස්වාට ඕන වෙබ්සයිට්ටික මෙතයින් තෝරගන්න පුළුවන් හරිද වාට මේ ටික්ක දාන්න පුළුවන් අය අන්ටික් කරලා ටික් කරන්න පුළුවන් ඉවා ඕන වෙබ්සයිට්ටික විතරක් මෙතැන් තෝරගන්න ඔම ඕන වෙබ්සයිට්ටික තෝරගන්න වික්පීඩියක විතරත් තියාගන්න ඉතින් ඕන වෙබ්සයිට්ටික තෝරගන ඔයා මේක පාට ඕන එක ටයිප් කරන්න ඕන හරිද ඒටස්සේ මේ මං යනෝමයකින් ජෙමිනිකට මම ජෙමිනිකට කියල ටයිප් කරගන්න මට ප්‍රසන්ටේෂනයක් හදන්න ඕනේ සිංහලෙන් ඒයි ගැන ඒකට ප්‍රොම්ට් එකක් දෙන්න එල්ලම ස්ටඩියකට දාන්න පුළොන් කියලා ආහෙම නෝමලි වටස මසි ටයිප් කන විදිට ටයිප් කන මංවලට මේ හැමදාම කියන මනුසට කතා කරන්නවගේ ජිමට කතා කර ඉතින්ම ජිමට කිව්වා නෝට්බුක් එල්ලම් එකෙන් ප්‍රසන්ටේෂනයක් හදාගන්න සිංහලින් ප්‍රොම්ට් එකක් දෙන්න කියලා ඉරස් මෙයා මෙහම දීල තියෙන බලු මෙයා මේ දීල තියෙන වද කියලා ඉරස මෙහමට ඉංගලිස් වලින්ාව සිංගිස් වලින්ාවත් වා මේකට ජෙමිනිකට කියන්න ඕනේ මේකමට සිංහල අකුරින් දෙන්න කියලා හරිද ඉතින් මම ටයිප් කරගත්ත මේකමට සිංහල අකුරින් ඕන කියලා ඉටස් මෙයා වාට පේනති සිංහල අකුර මෙයා මේක ටයිප් කල දෙනවා ඉටස මෙතන ප්‍රොම්ට් එකක් තියෙනවා ප්‍රසන්ටේෂන් එක සයිඩ් එකක් සහ කරුණු සකසා ගැනීමට කියන මෙත ප්‍රොම්ට් එකක් තියෙනවා ඉටස මෙම වාට කැම සෙක්ෂණ එක තොරල ගන්න පුළන් පොඩ්ඩක් කියරගන්න කෙටි සාරංශයක් ගන්න මෙන්න මේකට පවිච්චි කරන්න පුළුවන් ම මේක මේ වගේ කොපි කරලා දානවා මේ පොඩ්ඩක් කියවල බන්න ඕනති වචන් තියෙනවා අයින් කරගෙන පොඩ්ඩක් ඔයාගේ මොලනුත් පොඩ්ඩක් හිදලා මේ ගන්න ඉටස මම මේ කොපි කරගෙන කන්ට්‍රල්වී ප්‍රෙස් කරලා කොපි කරලා මෙතින්න මේ ස්ටාට් ටයිපින් කියල තියෙන දැනට පෙස් කරගන්න ගිදස්සේ මේකට තියෙන්නේ මෙහම එන්ට ගියක දෙන්න හරද ඒ කියන්න එන්ටක දීලත් ගන්නවල මෙතන ලික් කරන්න නෝමලි මේක සෙන් කරන්න සෙන් කරගස්සේ වාට මේ වගේ නෝමල් හැදෙනවා මේ ප්‍රසන්ටේෂන් එක වාට තවයිදියම් මේ කරන්න පුළන් වා ට්‍රන්ස්ලේට් එකට හිල්ලා මං Google ට්‍රන්ස්ලේට් එක දෙනවා මං Google ට්‍රන්ස්ලේට් එකට ගිල්ලා මෙතන ටයිප් කරගන්න මට මේ මූලස්ටෝට අදාල ප්‍රසන්ටේෂනයක් අදල දෙන්න කියලා නෝමල් ටයිප් කරගන්න මම ටයිප් කරගත්ත මට මේ මූලස්ටෝට අදාලා ප්‍රසන්ටේෂනය සිංහල හදා දෙන්න කියලා වාට මෙහම ගන්න පුළන් මෙහම ගන්න මහිතනවට ලේසිවේ කියලා ඉටස්වාම එක කොපි කරගන්න කන්ටරල් ක්‍රෙස් කල්ල කොපි කරන මෙතෙන්න ගිල්ලා පේස් කරන්න ඉට සෙහම දෙන්නත් පුළුව ඊටස් වාට පේන මෙයා මේ ප්‍රසන්ටේෂන එක හදන්න අවශ්‍ය ඔක්කො මේ අවශ්‍ය කරුන්ටේ එයාම හදාගන්න ඉටස් මෙයා ප්‍රසන්ටේෂනය හදනවා කියෙන ඉටස් වාට මේ අයිම් පේනවා ජෙනරේටින් ස්ලයිට් කියලා පොඩි හැරගෙනවරවම ඒකින් වාට විනාඩි කොහමරි වගේ ඉන්ටර්ට් ස්පීඩ් ගනුවයි වගේ කම්පියුට සට් එක හරි පෝර්ණගේ හරි ස්පීඩ් ගනුවතම මේක තීරණ වෙන්න වගේ ගොඩම්ම ඉන්ටර්ට් ස්පීඩ් හරතම එක තීරණ වෙන්න මෙහෙම ගිහිල්ලවට මේ පේනවා නෙක් කරගෙනවා ඉටස මම මේ කැල්ල ස්කිප් කරන්න මයි කලින් හදාගත්ත තියෙනවා ප්‍රසන්ටේෂනයක් අං ඒකින් ගිහිල්ලා අයි බලුම් මෙයාගේ තත්ත කොහොමදිගේ ඉතිංගස් මේ තියෙන්නේ මං කලින් හදාගත්ත ප්‍රසන්ටේෂන එක ඉතිං වාලට තේරනවා මේකයි මෙයා සුපිරියටම හදා තියෙනවා සිංහල ව්‍යාකරණ කිසිම ගැටලොකුන්න හොඳර හදා තියෙනවා වාට මේක පොඩ්ඩ රීට් කළ බන්න වාට තනිවර මේ වගේක් එනවා හද ඉරස ගිහිල්ලා මගේ කලින් ප්‍රසන්ටේෂන එක ගිහිල්ලම පෙන්න්න මේ කලින් ප්‍රසන්ටේෂන එක
ඊටසේ අරක පොඩ්ඩක්වා හැදෙන එක ඉඳලා වාට කොහමරි විනාඩි 10කට අඩු කාලෙකද හදාගන්න පුළුවන් වාට පේනෝ මේගේ මෙයා ඉමේජිටන් ක්‍රේට් කළ එකට දාලා තියෙනවා අයිකන්නේ මේක අයිසුපරිම ඒ අය Googleලගේ මේගේ අලු පිචස්ම හැමදාමගෙන ඒගින් ම චනලක අනිවාරෙන් ජොයින ලයින්න සබස්ක්‍රයිප් කල බෙල්ලගන්න ඇත දාතියාගන්න අනිවාර මේද කරගෙන තියගන්න ම මේගේ අලුත් මේ අප්ඩෙට් ගේනවා ඉදිරියට මේගේ වාට පේන ප්‍රසන්ටේෂන හද තින මේකම ෆීඩිය එකක් ඉදිරගත්මගේ ප්‍රසන්ටේෂන් ඇප් ගන්න ඇති ඉද ඊටස මම මේ ගිල්ල මෙයා මේක ජෙරේට් කරනක මයි කලින් ප්‍රසන්ටේෂන් එක හදුබෙකට ගිල්ල පෙන්න්න ඉති මේ තමයි මං කලින් හද ප්‍රසන්ටේෂන ඒ කියන්නේ මෙන්න මේකට අදාළ ප්‍රසන්ටේෂන එක තමයි මේ තියෙන් ඉතින් වාට මෙහම ප්‍රසන්ටේෂන එක හැදුනට පස්සේ මේ ට්‍රීඩොට්ස් තියෙන බලාගන්නපුව ඒකින් ඒ කලික් කරලා වාට මෙතන ඩවන්ලෝඩ් PDF ඩොකමට් කියලා ගන්න පුළයි කියන්නවාට සරල PDF එකක් විදිරවට ගන්න පුළුවන් හරද නැත්තං වාට ප්‍රසන්ටේෂන් එක වාසාමන්නේ ප්‍රසන්ටේෂය හදාගන්නේ ප්‍රසන්ටේ් කරන්න මේකවාට ඩවන්ලෝඩ් පවපොයින්් මේ කියලා ඒක දෙන්න පුළුව ඉටසගේ පවපොයින්් අප් එක අරහ ගිල්ල මේක ඔපන් කරගන්න පුළා ම ඒකත් කරලා පෙන්න්න මෙහෙම එක පරක් කලික් කරන්න ඉරස මෙ මෙතන වට පෙනම එක ඩවන්ලෝඩ් දෙනවා අහම හිල්ලෝට කරගන්න පුළුවන් හරිද නැත්තම් මේක කොහොම තත්ත කියල බාගන්න මේකුඩ එක පාර කලික් කරම වාට මේක ඕපන්නවා පොඩි විදිර ඕපන්නවා ඉටස මේක ලෝඩ් දෙනක ඉන්නඕනේ ලෝඩ්ුවට ඔසවාට කොහොත් අත්ති කියලමේ බලාගන්න පුළුවන් හරිදගයිස් ඉතින් ගස් මං හිතන මේ විඩිකෝට ගොඩක් වැදගත් එන්නති කියලා ඉතින් ගස් මේ විඩි කොහදන්න අනිවරෙන් ලයිකයක්දා පහලතින සස්ක්‍රක් බටන ලික් කරගෙන යන්න මේගේ අලුත් ඒ අප්ඩිට් දැනගන්න ඔන්න මගේ චැනල අනිවරෙන් සස්ක්‍රක් කරලා බෙල්ලගන්න තල් දරතියාගන්න ඉතින් ගස් මොනහරි ප්‍රශ්නාවන අනිවාරෙන් කමෙන්ට් කරලා කියන්න මංවලට ඒවට විසිදුම් කියනවා මගේ වස්සප නම්බ එක මං කමෙන්ට් වල පින් කල්ලා තියාගන්න තියන්න එකින් ගිල්ලා මොක්කරි ප්‍රයිවට් මොක්කර තියෙනවන ඒකට මෙසේජ් කරන්න ඉතිංගස් මේ වගේ ටික්ස් දෙනගන්න අනිවාරෙන් සෙන්ට්‍රට් ජොයින්නලා ඉන්න